හරි මම මේ වීඩියෝ එක කතා කරන්නේ numerical differentiation ගැන. එතකොට අපේ second sem එකේ ගත්තොත් numerical differentiation. හරි. එතකොට මේ අපේ second sem එකේ විදිහට අපිට මේක කැලේ දෙකකට කඩන්න පුළුවන්. එකක් තමයි first order ඊට පස්සේ high order derivatives. හරි. එතකොට මේ ෆස්ට් ඕඩර් කියන්නේ පළවෙනි අවකලනය, හයි ඕඩර් කිව්වොත් අපිට ඉතින් කියන්න පුළුවන් දෙවෙනි අවකලනය, තුන්වෙනි අවකලනය, එකට වඩා වැඩි අවකලන සෙට් එක. හරි. එතකොට ෆස්ට් ඕඩර් එකයි හයි ඕඩර්ස් කියන එකයි වෙන වෙනම ගත්තොත් කැලි තුනකට කැඩෙනවා. මේකත් ඒ වගේම කැලි තුනකට කැඩෙනවා. ඒව ගත්තොත් forward difference formula, backward difference formula and centered formula. හරි. එතකොට centered difference formula ඔය වගේම මේකත් කැඩෙනවා. ඉතින් backward, forward, centered. හරි. එතකොට ඔය වගේ මේ තුනකට කැඩෙනවා දෙකම සෙට්. හරි. එතන මම මුලින්ම කතා කරන්නම් මේ first order ගැන. එතකොට first order කියලා ගත්තොත් first order වල මම මුලින්ම කතා කරන්න forward formula එක මොකක්ද කියන්නේ? හරි. එතකොට මම මුලින්ම කරන්නේ fx කියලා ශිතයක් හිතනවා. හරිද? ඒතර fx කියන ශිතය මම ගන්නම් x0 කියන එක්කෙනා ළඟදී මේ ලියා ගන්න. ඒතර මම ලියන්න හදන්නේ දැන් tail එක. හරි. ඒතර tail series එක ලියන්න කොහොමද? මම ලියන්න හදන්නේ පද දෙකකට. හරිද? ඊට පස්සේ second කියන්නේ මොකද්ද ඔකට කියන්නේ? හරි මම කොහොමද පද දෙකකට තමයි ලියන්නේ. මට ඒකේ නම මතක නැහැ. ඒතර fx0 ධන f-x0 x3 x0. හරි මම ඔය පද දෙක විතරයි ලියන්නේ. මම දැන් මෙතන මෙහෙම මගදී නැවතුත් මේක වැරදිනේ. අතකොට ඒක හරියන්නම error term එක ලියනවා. හරිද? ඒතර error term එක නැත්තම් remainder. හරි remainder එක x - x0 ගේ වර්ගය බෙදීම දෙකේ ක්‍රමාරෝපිතය f double dash x0 නෙවෙයි මොකද epsilon. හරි. එතකොට epsilon කියනවා සීටා කියනවා කැමතියක්. හරි. එතකොට මේ මම මේ ගන්න සීටා කියන එක කෙනා ඉන්න කාගාවද? මම ගන්න x0 ළඟනේ. හරිද? එතකොට x0 දැන් ඇත්තටම x ගත්තොත් මේ හරිය වගේ ඉන්නේ. හරිද? එතකොට x ඉන්නේ මෙතන. ඒ වුණාට මම ලියන්නේ x0 හරහා. එතකොට මෙන්න මේ දෙන්න අතර තමයි ඉන්නේ නේ. එතකොට මෙයා ඉන්නේ කවුරු අතරද? x0 උයි x උයි අතර. හරි. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. හරි. එතකොට මේක කොහොමද තිබ්බනේ first sem එක. එතකොට හරි. දැන් මම ලියන්න හදන්නේ f dash. හරි. f dash දැන් මට ඕනේ දෙවෙනි පළවෙනි අවකලනයේට සමයි යන ආසන්න වශයෙන් සමාන එකක් හොයාගන්න අවකලනය කරන්නේ නැතුව. හරි. එතකොට මම f dash x0 ට තනි කරගන්න. හරිද? එතකොට මෙතනින් තනි කරගත්තොත් මොකද වෙන්නේ? හරි. මම මුලින්ම එහෙම කරනවා. දැන් මේ x3 x0 නිකන් ඒක නිකන් පොඩ්ඩක් අමාරුයි. මම කරන්නේ x3 x0 තනි පදයක් වගේ හිතන්න. එතකොට මෙන්න මේ ગેප් එක කවුද කියලා ගත්තේ? h කියලා. හරි. එතකොට x3 x0. එතකොට මෙයාව මට ලියන්න පුළුවන් fx සමානයි f තව දුරටත් x කියලා එක්කෙනෙක් නැහැ නේ. තව දුරටත් x කියලා එක්කෙනෙක් නැහැ. මෙතනින් මට ලියා ගන්න පුළුවන් x කියන්නේ කවුද? x0 ධන h. හරිද? ඒතර f x0 ධන h මෙතන එනවා fx0 නේ. ඒතර fx0 කියන එක නා හැම තියා ගන්න. මම මේ x කියන එක නම ඉස්සෙල්ලා ලියා ගන්න එක ධන f dash x0. මෙතන x3 x0 කියන්නේ කවුද? h නේ. h ධන x3 x0 කියන්නේ h. එයාගේ වර්ගය h වර්ගය බෙදීම දෙක වතාවක් f double dash සීට මේක ලියන්න අමාරු. හරි. හරි. එතකොට ඕකනේ දැන් මම කරන්නේ f dash x0 ට තනි කරගන්න. f dash x0 සමානයි fx0 ධන h. මෙයාව මේ පැත්තට දානවා ඍණ fx0. හරි.
එතකොට මෙතන h ඉන්නවනේ. h එක්කෙනෙක් ඉන්නවා. ඍණ h වර්ගයේ බෙදීම 2 f double dash theta. එතකොට f dash x naught කියන්නේ f x naught ධන h ඍණ f x naught බෙදීම h ඍණ මෙයාගේ h ගෙන් බෙදුවට පස්සේ h බෙදීම 2 වතාව f double dash ඔව් හරි. ඔන්න දැන් මෙතන ගත්තොත් මං හදාගෙන ඉවරයි. හරි. එතකොට මේ මං කිව්වේ මොකක් ගැනද? ෆෝවර්ඩ් එක. හරි. එතකොට දැන් හිතන්න h කියන එක කෙනා ගොඩක් පොඩි කෙනෙක් කියන්නේ. එතකොට මොකද වෙන්නේ? h ආසන්න වශයෙන් ගොඩක්ම පොඩි නම් මට ලියන්න පුළුවන් මොකද? f dash x naught සමාන ආසන්න වශයෙන් සමානද? f x naught ධන h ඍණ f x naught බෙදීම h. හරි. ඒකට ඔය වගේ ප්‍රූෆ් එකක් තමයි තියෙන්නේ. එතකොට හරි. දැන් අපි බලමු මේ ගත්ත සමීකරණ මොකක්ද කියලා. එතකොට නම් ගන්න මෙයා x අක්ෂය මෙයා fx අක්ෂය. හරි. මම මේ වගේ කැලලක් ඉඳගන්න. ලේසි මෙහෙම එකක් මේ වගේ එකක් මම දැන් ගන්න x naught කියන ලක්ෂරය x naught කින්ද මම කරන්නේ මොකද? h ප්‍රමාණයක් ඉස්සරහට එන්න. හරිද? මෙතන h ඉන්නවා. මට ඕනේ x naught වලදී වැලියු එක මොකක්ද කියලා දැනගන්න. හරිද? x naught වලදී ප්‍රස්ථාරය අනුක්‍රමය. හරිද? මට ඕනේ ඇත්තටම මෙන්න මෙයාව. හරි? මට ඕනේ මෙන්න මෙයාව මොකක්ද කියලා ලස්සනට දෙන්නත් ඕනේ. හරි. මට ඕනේ මෙන්න මෙයා කවුද කියලා හොයාගන්න. හරි? ඒ වුණාට මම මෙතන හොයලා තින්නේ මොකද? fx naught ධන h. fx naught ධන h කියන්නේ කවුද? එතන h නේ. මෙන්න මේ ගැප් එක h කියලා ගත්තොත් මේ x naught ධන h නේද? හරිද? එතකොට මෙන්න මේ වගේ පොයින්ට් එක. මෙන්න මේ වගේ පොයින්ට් එකක් අරන් තිනවා. අපව x naught. ඒ කියන්නේ මෙන්න මේ වගේ පොයින්ට් එකක් අරන් තිනවා. මෙන්න මේ දෙන්න ආකරන රේඛාව. ඒක කළු වලින් අඳින්නේ. ඔන්න ඔක තමයි මම දැන් හොයලා තියෙන රේඛාව නේ. එතකොට මට ඕන අනුක්‍රමනේ මේක. ඒ වුණාට හොයලා තින්නේ මේකනේ. දැන් ඔන්න ඔය පොඩි එරර් එකක් තියෙනවානේ. ඔන්න ඔය එරර් එකට සම්බන්ධ මිනුමක් තමයි මෙන්න මේ මෙතන එන්නේ. හරි. ටේලර් සීරීස් එකේ. හරි. එතකොට ඔයාලා දැන් තේරෙනවනේ මේ ආසන්න වශයෙන් සමානයි. ඒ වුණාට පොඩි එරර් එකක් තියෙනවා. හරි. හරි. ඕක තමයි forward difference formula කියන්නේ. මෙන්න මේකට. හරි. forward difference formula. ඔය වගේම ටේලර් සීරීස් එකෙන් ප්‍රූෆ් කරන්න පුළුවන් තව හරි. ඔය වගේම ටේලර් සීරීස් එකෙන් ඉතුරු දේවල් ප්‍රූෆ් කරන්න පුළුවන්. මම මේ දෙක කරන්නේ නැහැ තේරුම් නැති නිසා පොඩ්ඩක් ලෙක්චර් ස්ලයිඩ්ස් බලන්න. හරි. එතකොට නිකම්ම අයිඩියා එකක් දෙන්න. එතකොට මේ දැන් ෆෝවර්ඩ් එකේ උනේ මොකද්ද? x naught කියලා පොයින්ට් එකේනේ මට ඕනේ අවකලනේ මේ හොයන්න මොකද? ඒ වුණාට මම කරන්නේ මොකද? h ප්‍රමාණයක් ඉස්සරහට අරගෙන ප්‍රස්ථාර අනුක්‍රමණය හොයනවා. හරි. ඔන්න ඔය වගේ බෑක්වර්ඩ් එක මොකද්ද? දැන් ඔයාලට නිකන් අයිඩියා එකකුත් එනයිද? බෑක්වර්ඩ් එකේ වෙන්නේ මෙහෙම graph එක තියෙන මට ඕනේ x naught නේ. මෙතන කරන්නේ h ප්‍රමාණය ඉස්සරහට යන්නේ නැතුව පිටිපස්සට යනවා. එතකොට මේ පොයින්ට් එක මොකද? x naught ඍණ h නේ. මෙන්න මෙතනට එන්න. එතකොට මට හොයන්න ඕනේ මෙන්න මේ අනුක්‍රමනේ. හරිද? මෙන්න මේ පොයින්ට් එකේ අනුක්‍රමනේ. ඒ වුණාට මෙතන එනවා ඇත්තේ මොකද? මෙන්න මෙයයි මෙයයි යාගන්න රේඛාවේ අනුක්‍රම. ඒක හරියට දුන්නේ නේ. ඔන්න ඔව්. එතකොට මෙන්න මේකයි මේකේ පොඩි එරර් එකක් තියෙනවානේ. මේක තමයි මට හොයන්න ඕන එක. මේක තමයි approximation එක.
එතකොට ඔන්න ඕක මට ලියන්න පුළුවන් f-x0 මේ ඇවිල්ලා බෑක්වර්ඩ් හරි බෑක්වර්ඩ් එක බෑක්වර්ඩ් ෆෝමියුලා එක මොකක් වෙනවද එතකොට මේ fx0 ගෙන් අඩු ගන්න fx රිනේෂ් නේ fx0 ගෙන් අඩු ගන්න fx0 රිනේෂ් මේව බෙදනවා කාගේ ඒ දෙන්නගේ වෙනස මේ දින ගත්ත නිකන් ඔය අනුක්‍රමණය ලියන එක කරන්න හරි හරි එතකොට ඔය වගේම සෙන්ටර්ඩ් එක මොකද සෙන්ටර්ඩ් එකේ වෙන්නේ මෙතන x ඉන්නවා මෙතන fx ඉන්නවා මෙහෙම අදිනවනේ මෙයා එතකොට මෙන්න මේ වගේ තැනක x0 ඉන්නවා මම දැන් කරන්නේ මොකද h ප්‍රයිම් ඒ කියන්නේ දැන් මට ඕනේ හොයන්න ඕනේ ලක්ෂ්‍ය පොයින්ට් එකනේ ඒවා මැද්දට සෙට් කරන්න දැන් මෙතන කරේ දැන් බෑක්වර්ඩ් කිව්වම පිටිපස්සට ගිහින් මේ රේඛාවක් යනවා මෙතන කරේ මොකද ඉස්සරහට ගිහින් රේඛාව යනවා දැන් මෙතන කරන්නේ මොකද සෙන්ටර්ඩ් කිව්වා මට හොයාගන්න ඕනේ පොයින්ට් එක මැද්දට සෙට් කරන්න මෙයාව ඉස්සරහට යන එක පොයින්ට් තව පොයින්ට් එකක් පිටිපස්සට යනවා ඔන්න ඔය දෙන්න යා කරන රේඛාව තමයි ගන්නවා මෙන්න මෙයයි මෙය මට හොයන්න ඕනේ මෙන්න මේ පොයින්ට් එකේ අනුක්‍රමණය හරිද මට දැන් මෙතනින් එන්නේ මෙන්න මේ වගේ පොයින්ට් එකක අනුක්‍රමණය හරිද මම හිතනවා තේරෙන්නේ නැති කියලා හරි එතකොට මේ දැන් මේක බලන්න මෙන්න මෙයාගේ ඇලෙයි මෙන්න මෙයාගේ ඇලෙයි ආසන්න වශයෙන් සමානනේ මේ නිකන් ඇදලා තියෙන විදිහත් බලන්න එතකොට මේ methods තුනෙන් ඒ කියන්නේ මොනවද methods තුන forward backward centered ඔන්න ඔය තුනෙන් හොඳ මේක centered හරි එතකොට centered එකකට සූත්‍රයක් තියෙනවා ඒක තමයි f-x0 සමානයි මේදි මෙන්න මෙතන මොකද්ද පොයින්ට් fx0 ධනේශ් මෙතන fx0 ඍණේශ් යාව බෙදන්න ඕනේ කවුද මෙන්න මේ ગેප් එක simple h මේ ગેප් එක simple h එතකොට මුළු ગેප් එකේ 2h එතකොට මේක ගන්න ඕනේ fx0 ධනේශ් ගෙන් අඩු ගන්න fx0 ඍණේශ් බෙදන්න ඕනේ කාගෙන් 2h ඔන්න ඕක තමයි මේ ෆස්ට් ඕඩර් වල තියෙන ඔක්කොම කතාව හරිද එතකොට ඊට පස්සේ අපි යනවා හයි ඕඩර් එකට හරි හයි ඕඩර් ගත්තොත් හයි ඕඩර් එකේ වෙන්නේ ටේලර් සීරීස් එකෙන්මයි ටේලර් සීරීස් එක තව පද ගොඩකට ලියන එක හරි එතකොට තව පද ගොඩකට ලියලා ප්‍රූෆ් කරලා තියෙනවා ගණන් හදන්න ඕනේ නැති නිසා ඒ කියන්නේ ගණන් හදන්න තියෙන ප්‍රූෆ් එක ඕනේ නැති නිසා මම ඒක අතාරිනවා අපි දන්නේ පේපර් එක කොහොම ඉද කියලා හරි එතකොට හරි එතකොට ඒක ගත්තොත් මම සූත්‍ර ටික ලියන් යන්න ඒකෙත් සෙකන්ඩ් ඕඩර් එක ගැන විතරයි අපිට තියෙන්නේ හරි ඕන්නයි ඉතින් අනිත් ඒවා ලියන්න පුළුවන් හරි මම ප්‍රූෆ් ටික බලන්න මේක අවශ්‍ය නැහැ අපිට සෙකන්ඩ් ඕඩර් තිබ්බ නැති එතකොට f2 x0 වගේ පොයින්ට් එකක් ගත්තොත් මොකද මට ලියන්න පුළුවන් හරි දෙවෙනි අවකාශනේ මම මුලින්ම ලියන්න forward නෑ මම මෙහෙම කරන්න මම centered එක ලියන්න හරිද centered එක ලියලා අනිත් දෙක දැන් මතක තියාගන්න මම කියන්න හරි එතකොට මම second order වල centered එක ලියන්නේ හරි එතකොට මේක දෙවෙනි අවකාශනේ x0 ඇවිලේ එක බෙදීම h වර්ගය fx0 ධනේශ් ඍණ 2යි fx0 ධන fx0 ඍණේශ් හරි ඕක තමයි එන්නේ මේක ආසන්න වශයෙන් සමානයි මෙහෙම ගන්න හරි ධන මෙයාගේ ඕඩර් එක h වර්ගය හරි එතකොට මෙයාගේ එරර් ටර්ම් එක h වර්ගයේ වගේ තියෙන එකක් හරි එතකොට මේක ඕනේ නැහැ ඉතින් මතක තියෙන්න ඕනේ ඕවා මේ එරර්ස් ටික සමහර ගණන් වලදී මොකද මම කිව්වා ඒවා මතක තියෙන්න ඕනේ. එතකොට මේක ආසන්න වශයෙන් සමානයි. ඔකට හරි. මේක තමයි සෙන්ටර්ඩ් හරි. දැන් බලන්න මේ ෆස්ට් ඕඩර් එක. ෆස්ට් ඕඩර් එකේ මම කරේ x0 ධනේශ් x0 ඍණේශ් බෙදීම 2h නේ ගත්තේ. හරි. ඕක බලාගෙන මේ
ෆෝවර්ඩ් එක බලන්න. ෆෝවර්ඩ් එකේ මොකක්ද තියෙන්නේ? x නෝට් ධනේශ් නේ. මෙතන තියෙන්නේ x නෝට් ධනේශ් හරි. මෙතන x නෝට් ඍණේශ් හරි. මෙතන x නෝට් මෙතන x නෝට් ඍණේශ් හරි. මේ දෙකේ වෙනස ඇවිල්ලා x නෝට් කියන එකේනා එකකින් විතරක් ඉස්සරහට ගියා නම් ඇති නේද? මං හිතන්නේ කිව්ව එක තේරෙන්නේ නැති. ඒ කියන්නේ දැන් බලන්න මේක මෙහෙමනේ ගුනේ. මෙතන x නෝට් ඉන්න. මෙතන x නෝට් ධනේශ් ඉන්න. මෙතන x නෝට් ඍණේශ් ඉන්නනේ. දැන් මෙතන සූත්‍රයේදී මෙතන x නෝට් ධනේශ් වෙනුවට මට ඕනේ දැන් සෙන්ටර් එකෙන් ෆෝවර්ඩ් එක ලියාගන්න. එතකොට x නෝට් ධනේශ් එක x නෝට් හරිද? මෙතන හැම එකම එකකින් h එකකින් වැඩි වුණා නම් හරි නේද? x නෝට් ධනේශ් කරා නම් ෆෝවර්ඩ් එක එනවා නේද? එතකොට ඒ වගේම x නෝට් එක shift කරොත් x නෝට් ඍණේශ් කියලා backward formula එක එන්න ඕනේ. පොඩ්ඩක් හිතලා බලන්න ඒක වෙනවා හරි. දැන් අපි ලියලා බලමු. එතකොට හරි. එතකොට සෙන්ටර්ඩ් නේ ෆෝවර්ඩ් එක වෙන්න ඕනේ. මේ තියෙන එක්කෙනාට හැම එක්කෙනාටම x නෝට් වෙනකොට x නෝට් ධනේශ් එකතු කරනවා. එතකොට මට එනවා fx නෝට් ධන 2h ධන 2 sorry ඍණ 2 fx නෝට් ධනේශ් ධන fx x නෝට් වෙනකොට x නෝට් ධනේශ් දාන. ඒතර ස්ටේජ් කැපුණාම fx නෝට් ධන fx නෝට් විතරක් එනවා. ඔක තමයි ෆෝවර්ඩ් එක. ඔය වගේම මට බෑක්වර්ඩ් එක ලියන්න පුළුවන්. සෙන්ටර්ඩ් එකේ තියෙන x නෝට් වෙනුවට shift කරනවා x නෝට් ඍණේශ් හරි. එතකොට f2x නෝට් ආසන්න වශයෙන් සමානයි කියන එක බෙදීම h වර්ගය f x නෝට් ඍණ 2 sorry fx නෝට් ධනේශ් නේ fx නෝට් x නෝට් වෙනකොට x නෝට් ඍණේශ් දැම්මම ස්ටේජ් කැපිලා fx නෝට් එනවා ඍණ 2 fx නෝට් ඍණේශ් ධන fx නෝට් ඍණ 2h හරිද? ඕකේ නේ. එතකොට ඔය සූත්‍ර තුන තමයි තියෙන්නේ. එතකොට ඇත්තටම මේ සෙට් එකෙන්ම ආට මතක තියාගන්න ඕනේ සෙන්ටර් දෙක විතරයි අර. සෙන්ටර් දෙකට x නෝට් තියෙන දැන්ට x නෝට් ධනේශ් දැම්මම හම්බ වෙනවා සෙන්ටර් එකකව බෑක්වර්ඩ් sorry ෆෝවර්ඩ් එක. සෙන්ටර් එකේ x නෝට් වෙනකොට x නෝට් ඍණේශ් දැම්මට පස්සේ මට හම්බ වෙනවා බෑක්වර්ඩ් ෆෝමියුලාස් ටික. හරි. හරි. එතකොට මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඕනනම් ඔයාලා බලන්න මේ තියරි මේව ඔප්පු ගන්න විදිහත් අර. මොකද අපි දන්නේ නැහැ මේ මොන වගේ ප්‍රශ්න ටිකක් එයිද කියලා. සාමාන්‍ය එරර්ස් ටිකක් මතක තියෙන්න ඕනේ. මොකද මේ ඉන්ටග්‍රේෂන් ගානකදී මැඩම් කිව්වා එරර්ස් ටිකක් මතක තියෙන්න ඕනේ කියලා ළමයි කරුවා. හරි. එතකොට යන්නේ අපි ගානක් හද. එතකොට අපි ලෙක්චර් ස්ලයිඩ් එක ගණන් ටිකක් හදමු. හරි. එතකොට මේක කියනවා the normal distribution is defined as ඕක කියලා දීලා තියෙනවා approximate කරනලු first derivative එක. හරි. පළවෙනි අවකලනේ x කියන එක කියන ඍණ එකේ ඉඳන් 1 වෙනකම් h 0.2 ගාන වැඩි කරගන්න. හරි. හරි. එතකොට forward එකත් හොයන්න ඕනේ, backward එක හොයන්නත් ඕනේ, centered එකත් හොයන්න ඕනේ. හරි. අපි කොහොමද ඔක හදන්නේ? එතකොට මම මුලින්ම ටේබල් එකක් ගහගන්න. x කියන එක කියන. එතකොට x කියන එක කියන ඍණ එකේ ඉඳන් කීය වෙනකම් වැඩි කරනවා? 0.2 ගානේ 1 වෙනකම්. එතකොට ඍණ එකට 0.2ක් අඩු එකතු කරනවා ඍණ 0.8යි ऋण 0.6යි ऋण 0.4යි ऋण 0.2යි ऋण බිඳුවනේ බිඳුවනේ. ඒතර 0.2යි 0.4යි 0.6යි 0.8යි 1යි. හරි. එතකොට ওই ටික තමයි තියෙන්නේ. තමයි පල්ලෙහාට මෙහෙම ගහන්න.
හරි. එතකොට මම මුලින්ම මේ fx0 ලියගන්න. හරිද? ඊට පස්සේ මේක ලියන්න forward ද backward ද forward එකයි backward එකයි center එකයි. ඔය ටිකනේ හොයාගන්නේ. හරි. එතකොට මම forward එක ඍණ එකේදී හොයන්න හදන්නේ. හරිද? එතකොට ඍණ එක කියන එක කෙනා ඉන්නවා. හරි මම මුලින්ම මේ fx0 values ටික හොයන්න යනවා. එතකොට මේ x සමානයි ඍණ එක මෙතනට ආදේශ ගන්න. හරි? f ඍණ එක සමානයි එක බෙදීම මුල 2.5 ඊවල ඍණ එක බෙදී ඍණ එකේ වර්ගය බෙදීම 2නේ. ඒක කැල්ලේ ගහලා ගන්න පුළුවන්. සරි මෙතනට එනවා ඍණ එකේ මෙතන ඍණ එකක් තියෙනවා. හරි. එතකොට ඔක සුළු කරාට පස්සේ මට හම්බ වෙනවා උත්තරයක්. හරිද? ඔක හොයන්න මම 0.4කට වගේ ලියාගන්න. 0.24යි 1.9. මේ වැලියුස් ටික මේ එකපාර ටේබල් එකෙන් ගන්න පුළුවන්. හරි. කැල් එකේ තියෙන ටේබල් එකෙන් ඔක එකපාර ගන්න පුළුවන්. මේක පොඩ්ඩක් බලන්න. එතකොට 0.2යි 8යි 9යි 6යි 0.3යි 3යි 3යි 2යි 0.3යි 6යි 8යි 2යි 0.3යි 9යි 1යි 0.3යි 9යි 8යි 9යි මේ සෙට් එකම තමයි අනිත් පැත්තේ තියෙන normal distribution එක. එතකොට මේක 0.3යි 3යි 3යි 2යි 0.2යි 8යි 9යි 6යි 0.2යි 4යි 1යි 9යි. හරි. ඔය ටික තමයි තියෙන්නේ. හරි. දැන් මට හොයන්න ඕනේ forward එක මොකක්ද කියලා. හරි. forward එකේ මොකද්ද වෙන්නේ? මට හොයන්න ඕනේ point එක තියෙනවා. හොයන්න ඕනේ point එකට වඩා එක point එකක් ඉස්සරහින් ගන්නවා. හරිද? එතකොට මෙන්න මේ point එකයි මෙන්න මේ point එක අර මේ වක්‍ර අනුක්‍රමණය හොයන්න. එතකොට මෙයා කියන්නේ හොයන්න ඕනේ. එතකොට මම ඊට පස්සේ point එකත් එක්කනේ මෙන්න මෙයානේ. එතකොට මොකක්ද දෙන්න ඕනේ? 0.28යි 9යි 6න් අඩු ගන්නවා 0.24යි 1යි 9. බෙදන්න ඕනි කාගෙන්? ඍණ 1යි ඍණ 0.8යි අතර දුරෙන්නේ. ඒක කීයද? 0.2යි නේ. හරි. එතකොට ඕක සුළු කරාට පස්සේ එනවා 0.2යි 3යි 8යි 5 කරේ. හරි. ඊට පස්සේ මොකක්ද? මට හොයන්න ඕනේ දැන් මෙන්න මෙයා ඉන්නවා. හරිද? මෙන්න මේ පොයින්ට් එකේ අනුක්‍රම. එතකොට මම මොකද ගන්නේ? ඊට පස්සේ පොයින්ට් එක ගන්නවා. ඒ පොයින්ට් එකෙන් මේ පොයින්ට් එක අඩු කරලා බෙදෙනවා h. එතකොට 0.3යි 3යි 2කින් 3යි 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 2කින් අඩු ගන්නවා 0.28යි 9යි 6ක් බෙදන්න ඕනේ h කියන්නේ 0.2. එතකොට ඔක සුළු කරාට පස්සේ එනවා මට 0.2යි 1යි 8. හරි. ඔහොම මේක හොයන් යන්න පුළුවන්. හරි. මේ පොයින්ට් මම මේ ටික මිස් කරන්න හරි තේරුම්න්නේ. හරි. එතකොට 0.3යි 3යි 3යි 2 තියෙනවා. එතකොට මේ පොයින්ට් එක ගන්නවා ඊළඟ පොයින්ට් එකක් තියෙනවානේ. හරි. 0.2යි 8යි 9යි 6න් අඩු කරලා 0.3යි 3යි 2 ඊට පස්සේ බෙදනවා මේ 0.2. හරි. ඒකත් හරි. හරි. දැන් මේ ඔය ආව කියන්න මෙතෙන්ට. දැන් මෙතෙන්දි මොකද? 0.24යි 1යි 9. හරි. x සමානයි 1දී මම මොකද ඊට පස්සේ පොයින්ට් එකක් හොයන. දැන් එහෙම පොයින්ට් එකක් තියෙන්නේ නෑනේ. අන්න ඔතෙන්දි මොකද්ද කරන්නේ? මට වැලියු එක ගන්න. එතකොට ඉතින් හොයන්න විදිහක් නෑ. කරන් දෙන්නේ. ඒක එහෙම තියෙන. ඊට පස්සේ බෑක්වර්ඩ් එක. බෑක්වර්ඩ් එකේ මොකද්ද? x0 ඉන්න ඊට කලින් පොයින්ට් එක ගන්නවා. x0 ඉනේෂ් මේ වගේ තැන් දෙකක් ගත්තා. ඒ කියන්නේ fx0 ගත්ත fx0 ඉනේෂ් ගත්ත. ඒ දෙන්නේ ආ කරා. ඒ අනුක්‍රමණය. හරි. ඒ අනුක්‍රමණය හොයන්නේ. දැන් මෙතන පටන් ගනිද්දිම ඍණ එකෙන් පටන් ගන්න. ඍණ එකට කලින් පොයින්ට් එකක් තියෙනවා. නෑනේ. ඉතින් කරන් දෙන්නේ. ඒක තියෙනවා. ඊට පස්සේ ඍණ දශමයට. අන්න මට එනවා 0.28යි 9යි 6. හරි. 0.28යි 9යි 6. ඒකෙන් අඩු ගන්න 0.24යි 1යි 9.
0.296න් අඩු කරනවා 0.241 බෙදන්න ඕනේ 0.2. එතකොට මෙහෙම සුළු කරන් යන්න පුළුවන්. මේ ටික නම් ඔක්කොම ටික හදන්න පුළුවන් නේ. මොකද ඊට හැම වෙලාවෙම ඊට කලින් එකක් එනවනේ. මුලින් පටන් ගන්න හැරේ. හරි. ඊට පස්සේ සෙන්ටර්ඩ් එක. හරි. සෙන්ටර්ඩ් එකේ මොකද වෙන්නේ? මෙහෙම පොයින්ට් එකක් තියෙනවා. ඊට පස්සේ පොයින්ට් එකක් ගන්නවා. ඊට කලින් පොයින්ට් එකක් ගන්නවා. ඔන්න ඔය දෙන්න යා කරන රේඛා අනුක්‍රමණය වෙයි. හරි. දැන් මෙතන බලන්න. ඍණ එක කියන එක නයි. හරිද? මට මොකක්ද දෙන්න ඕන? ඍණ එකට දෙපැත්ත දෙක. ඍණ 0.8යි ඍණ 1.2. දැන් ඍණ 1.2 දී නැහැ. එතකොට ගණන් දෙන්න. හරි? දැන් බලන්න ඍණ 0.8. හරි? ඔන්න ඍණ 0.6 තියෙනවා ඍණ 1 තියෙනවා. එතකොට මොකද්ද ගන්නවා? මෙන්න මෙයාවයි මෙන්න මෙයාවයි අරගෙන අනුක්‍රමණය වෙන්ති. එතකොට මොකක්ද වෙන්නේ? මෙතනම ලියලා දාන්න 0.333 දෙකෙන් අඩු කරනවා 0.2419. ඔන්න දැන් මෙතන මතක ඇතුව බෙදන්න ඕනේ h කියනද 2h කියනද? මෙතන බෙදන්න ඕනේ 2h කියන්නේ. මේ ප්‍රස්ථාරය මෙන්න මේ ගැප් එක කියේ 2h. හරි එතකොට බෙදන්න ඕනේ 0.2 වගේ දෙකක්. ඒ කියන්නේ 0.4. හරි එතකොට සුළු කරලා උත්තර ගන්න පුළුවන්. ඔහොම යන්න පුළුවන්. මේකෙන් මෙන්න මෙතන ප්‍රශ්නේ එනවානේ. මෙතන මොකද? 0.8 දින මේ පැත්තත් පොයින්ට් එක තියෙනවා මේ පැත්තත් පොයින්ට් එක. හරි. ඒක අවුලන්නේ. එකේදී මොකද? 1.2ක් තෝනේ 0.8ක් තෝ. එතකොට 1.2 දී පොයින්ට් එකක් නැහැ මට. එතකොට මෙන්න මෙතන මොකද වෙන්නේ? මොකුත් කරන්න දෙයක් නැහැ. හරි මං හිතනවා තේරෙන්නේ නැති කියලා. තේරෙන්නේ නැත්තම් මට කියන්න. හරි. එතකොට තව ගානක් ගමු. එතකොට මෙයාව පල්ලෙහාට දාමු. හරි. මේක ගත්තොත් මට කියනවා ප්ලේන් එකක් තියෙනවා. යාව රේඩාර් එකකින් ට්‍රැක් කරනවලු. පෝලර් කෝඩිනේට් එකත් තීටත් එක්ක ආර් හරි. හරි. ඕවනම් වැඩක් නැහැ. හරි මට දීලා තියෙනවා මෙන්න මේ ඩේටා ටික. හරි මට හොයන්නලු 206 වෙනි තත්පරේදී මේ vy ay හරි තත්පර 206 තත්පර 206 කියන්නේ කොතන? මෙන්න මෙයා. හරි මං කිව්වා නේද ගාන මේ තියරි වලදී බෑක්වර්ඩ් සෙන්ටර්ඩ් ෆෝවර්ඩ් තුනෙන් හොඳම එක්කෙනා කවුද කියලා? සෙන්ටර්ඩ් එක. හරි සෙන්ටර්ඩ් එක්කෙනාගේ තමයි එරර් ටර්ම් එක අඩුම. මොකද එයාගේ h වර්ගයක් තියෙන්නේ අනිත් අයගේ h ඒවා තියෙන. හරි. එතකොට හරි අපි මේක හදමු. එතකොට මේක මන්ට ලියන්න ඕනේ v කියන එක කියනවා r dot r ගේ පැත්තට වෙක්ටර් එක දාන r theta dot theta ගේ පැත්තට මේ මට මේ වචන නම් මතක නෑද සමාන r double dot ඍණ r theta dot වර්ගය r දාන r theta double dot ඍණ 2 r dot theta dot e theta මේ පැත්ත ඔය කොහොම හරි මෙහෙම හොඳේ ඔය ලොකු දෙයක් නැහැ. දැන් ඔයා හිතන්න r මයින් මේ පැත්තට කියන. එතකොට මෙන්න මේ පැත්ත තමයි ඔය r θ කියන්නේ. මේ පැත්ත තමයි e θ කියන්නේ. මෙන්න මේ පැත්ත තමයි er කියන්නේ. හරි. ඔය වගේ එකක්. එතකොට r කියන වෙක්ටර් එක මේ පැත්තට නම් තියෙන්නේ ඔහොම. හරි. එතකොට හරි. මට හොයන්න ඕනේ මෙතනින් 206 වෙනි තත්පරේදී r ඩොට්ටයි ආපහු θ ඩොට් ඕනේ r ඩබල් ඩොට් ඕනේ θ ඩබල් ඩොට්. හරි. මට මේ ටේබල් එක දීලා තියෙනවා. ඉතින් ඒක යූස් කරලා අපි හදමු. එතකොට මම මෙතන යූස් කරන්න යන්නේ සෙන්ටර්ඩ් ඩිෆරන්ස් ෆෝමියුලා එක. හරි. මොකද එයාගේ රේඛ අඩුම. එතකොට ඒ රේඛ අඩුම නිසා ඒක යූස් කරන්නේ.
හරි r dot හොයන්න ඕනේ මොන තප්පරේ 206 දී මම මේක ෆන්ක්ෂන් එකක් වගේ ලියා ගන්න හරි r dot කියන ෆන්ක්ෂන් එක 206 දී හරි එතකොට මේක සමානයි f 200 ඊට පස්සේ එක්කෙනාගේ ඊට කලින් එක්කෙනා අඩු කරනවා බෙදන්න ඕනේ h කියන්නේ මෙතන h කියන්නේ කීයද බෙදන්න ඕනේ 2යි h කියන්නේ මෙතන 2යි 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 4යි බෙදන්න ඕනේ 4 මම හිතනවා හරිනේ ඔව් 4ෙන් බෙදන්න r 208 කීයද r 208 දශම sorry මම මේ තීටනේ ලියාවේ නෑ sorry මෙතන r 208 කියන්නේ 6030යි 5560යි 6030න් අඩු ගන්න ඕනේ 5560ක් බෙදන්න ඕනේ කීයේ බෙදන්න ඕනේ මේ අවලෝක කරන්න බෙදන්න ඕනේ 2යි කියන්නේ 4යි එතකොට ඕක සුළු කරාට පස්සේ මට එනවා 117.5 මේ මොකද යුනිට් එක දීලා තින්නේ මීටර් දීලා තියෙන කාලේ තප්පර වල එතකොට s තප්පරයට මීටර් හරි ඔය වගේම අපි r ඩබල් ඩොට් එකත් හොයාගමු 206 හරි මෙයාගෙත් මම ලියාගන්නේ මොන ෆෝමියුලා එක සෙන්ටර්ඩ් ෆෝමියුලා එක හරි එතකොට r 208 ඍණ 2r 206 මොකද මට ඕනේ මේක ධන r 204 මේ ෆෝමියුලා ටික පොඩ්ඩක් ගණන් හදද්දි මතක හිටිනවද බෙදන්න ඕනේ මෙයාගේ h වර්ගය හරිද දෙවෙනි අවකලන බෙදෙන්නේ h වර්ගය හරි r 208 කීයද r 208 6030යි ඍණ 2 වැඩි කිරීම 206 206 වෙනි තප්පරේදී r 5800යි 5800යි ධන r 204 කියන්නේ 5560යි බෙදන්න ඕනේ h ගෙන් h කියන්නේ 2යි sorry h ගේ වර්ගය හරි ඔක 2 වර්ගය ඒතර ඔක සුළු කරාට පස්සේ එනවා මට ඍණ 2.5යි තප්පර වර්ගයට මීටර හරි ඕක හරි r dot හෙව්වා r double dot හෙව්වා දැන් ඕනේ theta dot යි theta double dot theta dot හැම 206යි ඕක සමානයි දශම 6යි 7න් අඩු ගන්න 0.7ක් දශම 6යි 7න් අඩු ගන්නවා 0.7ක් බෙදන්න ඕනේ කියන්නේ 2යි h කියන්නේ එතකොට 4යි එතන මෙතන එනවා උත්තරේ ඍණ 0.00075යි තප්පර වර්ගයට රැට් sorry තප්පරයට රැට් හරි ඔමේගා theta double dot ලියන්න පුළුවන් 206 දී මේක කීයද ඊට පස්සේ එක්කෙනා ඍණ 2 වැඩි කිරීම ඒ පොයින්ට් එක නේ පොයින්ට් එක 0.68යි 0.68 ධන ඊට කලින් එක්කෙනා f r 204 එතකොට 0.7 නේ බෙදන්න ඕනේ r h වර්ගයෙන් එතකොට 4යි ඊට යා සුළු කරාට පස්සේ නෝ 0.0.2යි 2.5ක් රැඩ් s වර්ගය හරි ඔය තමයි ගන්න හරි මම හිතනවා තේරෙන්නේ නැති එතකොට මේක ලස්සනට උත්තරේ ලියන්න ඕනේ නේද මේ හොයාගත්ත වැලියුස් ටික ඉතින් මෙතනට ප්ලග් කරන් තියෙනවා නම් v ව ලියන්න ඔයාලා a ලියන්න හරි v සමානයි එතකොට මොකක්ද දෙන්න ඕනේ r dot er නේ r dot කියන්නේ කවුද දැන් 117.5 117.5යි er ධන r theta dot නේ r කියන්නේ කීයද 206 දී 5800යි 5800 වැඩි කිරීම
theta dot කියන්නේ කීය ඍණ 0.0.75 e theta dot හරි මේ අසුළු කරාට පස්සේ එනවා 117.5 er ඍණ 43.5 e theta හරි ඔය වගේ ඒටත් වැලියුස් දාන්න එතකොට ඒට එනවා अंतिम उत्तरे मग කියන්න ඍණ 2.8 මට ආපේක ඍණ 2.8යි 2යි 6යි 2යි 5යි er ධන 16.2.6යි 2යි 5යි e theta හරිද හරි එතකොට මේ මම මේ උඩ ගණන් ටික නම් හැදුවේ එක බලලා හරි එකේ තිබ්බ මැඩම් ඩිස්කස් කරනවා මේ ටිකත් එක්ක චෙක් කරලා මේක ඇවිල්ලා මේ අපිට දාපු රෙකෝඩින් වල තිබ්බ ගානක් හරි හරි එතකොට මේකත් හදමු එතකොට මේක කියනවා use the forward difference formula එක මොකද මම ලියලා ඉන්නේ f dash x naught සමානයි fx naught ධන h ඍණ fx naught බෙදන්න ඕනේ h ගේ හරිද approximate the derivative of fx සමානයි ln x at x naught 1.8 using x සමානයි ඔයම values ටිකක් දීලා determine the bounds for the approximate errors හරි මම වීඩියෝ එක දික් වෙන නිසා එක h එකකට විතරක් ගන්න හදන්න හරි මම h සමාන 0.1 ගන්න ඒතර h සමානයි 0.1 ඒතර f dash මට ඕනේ 1.8 හරි එතකොට මම මොකද්ද හොයන්න ඕනේ f 1.9 එයාට වඩා එකක් වැඩි එකනේ ඍණ x naught එකම තමයි 1.8 over කීයද බෙදන්න ඕනේ 0.1 මේක ආසන්න වශයෙන් එතකොට මේක සමානයි fx f 1.8 කියන්නේ sorry ln 1.9 ln 1.9 අඩු කරන්න ඕනේ ln 1.8 බෙදන්න ඕනේ දශමයකින් ඉතින් ඔක කැල්ලේ ගන්න පුළුවන් කැල්ලෙන් ගහුවට පස්සේ උත්තරය ආසන්න වශයෙන් එනවා 0.54යි 0.67 හරි හරි ඒ එක එක්කෙනාට හොයන්න කියලා තියෙනවානේ මොකද්ද bounds for the approximate errors හරි හරි එතකොට error bound එක ඔන්න ඔතෙන්දි තමයි අර මැඩම් කිව්වා errors ටික මතක තියාගන්න ඕනේ කිව්වා හරි ඒතර මේක forward difference formula වලින් කරන්න කිව්වා මම ඒක මෙතන proof කරා මම මෙන්න මේවා use කරනවා හරි මොකක්ද error එක error එකක් කිව්වම මාපන් කියන එක h f2 theta විදියම දෙක හරි දැන් මෙතන theta ඉන්නවනේ කවුරු අතද මම ලියන්නේ මට ඕනේ value එක 1.8 වල ඒ වුණාට මම ගන්නවා දශමයකක් ඉස්සරහට ගිහින් 1.9 එනවා එතකොට මෙන්න මේ ඕනම තැනක theta ඉන්න පුළුවන් එතකොට theta ඉන්න පුළුවන් 1.8යි 1.9 අතර එතකොට මේක ලියන්න පුළුවන් හරි එතකොට h හරි එතකොට පොඩ්ඩක් මේක හිතන්නත් තියෙනවානේ එතකොට f2 theta හරි fx කියන්නේ ln x නේ දැන් මෙයාව අවකලනය කරමු දෙපාරක් f dash x කවුද එකියට x මෙයාව තව පාරක් අවකලනය කරාම කවුද ඍණ එකියට x හරිද මේ ප්‍රස්තාරය මොකක්ද x වැඩි වෙද්දී දැන් f2 x ගේ අගේ ඍණයි එතකොට මොකක්ද x වැඩි වෙද්දී y අඩු වෙනවානේ හරි x වැඩි වෙද්දී y අඩු වෙනවා ඒ වගේ ප්‍රස්තාරය හරි එතකොට වැඩි එක්කෙනා කවුද f 1.9ද f 1.8ද x වැඩි වෙද්දී මොකක්ද වෙන්න ඕනේ fx අඩු වෙන්න ඕනේ. එතකොට f 1.8 නේ ලොකු වෙන්න ඕනේ. එතකොට මෙයාට වඩා ලොකු වෙන්න ඕනේ. මාපාංක h dot නෑ sorry. මෙතන මොකද වෙන්නේ? h බෙදීම 2යි f2 theta නේ. මෙතන නිකම්ම මේ වැලියු එක ප්ලග් කරලා හරි. එක බෙදීම theta වර්ගය. එතකොට මේක සමානයි
හරි මේක සමානයි මාපාංක h බෙදීම 2 ඩොට් හරි සීටා එකයට සීටන් හරි සීටා කියන්නේ මෙයාට වඩා වැඩි 1 බෙදීම 1.9ද 1 බෙදීම 1.8ද හැම වෙලාවෙම මෙයාට අර මම කලින් කිව්ව එකම තමයි හරි එතකොට මෙයාට වඩා වැඩි නේ 1.8 ඔන්න එතකොට මට මේක ලියන්න පුළුවන් h ගේ වැලියු එකත් 0.1යි මේක සමානයි 0.1 බෙදීම 2 වැඩි කිරීම 1.8 වර්ගය හරි එතකොට මේක සුළු කරාට පස්සේ එනවා මට 0.01 5යි 4යි 3යි 2යි 1 හරි එතකොට මට මොකක්ද දෙන්නේ ඒරේ බවුන්ඩ් එකක් එනවා මෙන්න මෙයා හැම වෙලාවෙම අඩුයි මෙන්න මෙයාට සමාන ලකුණ නෑ මෙන්න මෙතන සමාන නැහැ නෑ හැම වෙලාවෙම අඩුයි 0.01යි 5යි 4යි 3යි 2යි 1ට හරි ඕක තමයි ගණන් ටික හරි මං හිතනවා තේරෙන්නේ නැති කියලා මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් කියන්න thank you බලන්න